तुम हुए मेहरबान तो है ये दास्तां। अब तुम्हारा मेरा एक है कारवां, तुम जहां मैं वहां. හෙලෝ ලස්සන ළමා. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් සතුටින් පරිස්සමට ඇති කියලා. ඔන්න ඉතින් ඔයාලට අලුත්ම ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ඔයාලව බලන්න ආවා. මේ තියෙන්නේ ඉතින් මගේ බර්ත්ඩේ එක දවස්. ඉතින් බර්ත්ඩේ එක දවසේ උදේ තමයි මේ හස්බන්ඩ් තමයි මේ ටික රෙකෝඩ් කරලා තිබුණේ. ඇත්තටම එයාට වොයිස් කරන්න වෙලාවක් තිබුණ නැල්ලු. මොකද මට හොරෙන් තමයි මෙයා මේ හැම සර්ප්‍රයිස් එකක්ම ලැහැත්ති කරේ. ඉතින් ඒ නිසා යාට වොයිස් කරලා නැහැ. ඉතින් එයා උදෙන්ම නැගිටලා කේක් එකක් ගෙනල්ලා බැලුම් බලලා දැන් ඉතින් ඔය මාව එක් කරගෙන එනවා. ඉතින් ළමයි ඇත්තටම මමත් සර්ප්‍රයිස් වුණා. මොකද මම දැක්කේ නැහැ. හස්බන්ඩ් මේ කිසි දෙයක් අරගෙන එනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම මට ගොඩාරියක් සතුටු හිතුණා. ඒ වගේම ආදරේ හිතුණා. අපි දෙන්න මැරි කරාට පස්සේ මගේ බර්ත්ඩේ එක සමරන පළවෙනි අවුරුද්ද තමයි මේ. ඉතින් එයා පහනත් ලෑස්ති කරලා තිබ්බා. මම පහනක් තියලා දැන් ඉතින් කේක් කපන්න තමයි අපි ලැහැස්ති වෙන්නේ. බලන්නකො ඉතින් එයාට මේක දානකම්ම මේ දාන්න ඕනෙලු මට. ඉතින් මං එයාගේ හිත හැදෙන්නත් එක්ක දාලා විශ් එකකුත් කරලා දැන් කේක් කපන්නයි යන්නේ. ඉතින් ආලත් එන්න මාත් එක්කම කේක් කපන්න. ඉතින් හස්බන්ඩ් රසමරස කේක් එකකුත් කේක් ෆැක්ටරි එකකින් ඕඩර් කරලා තිබ්බා. ඉතින් ඒකත් හරිම රසයි. ඉතින් මං එයාට ආයෙම පොඩක් කියනවා තැන්ක් යූ ඔයාට මේ හැම දෙයකටම. ඉතින් අපි ගෙදර අයටත් කෝල් ගත්තා. එදා කට්ටියම මං හිතන්නේ සතිය දවසක් හින්දා කවුරුත් හිටියේ නැහැ. ඉතින් අපි දෙන්න එකතු වෙලා කේක් කැපුවා. ඉතින් ඔය විදිහට උදේවරු ඉවර කරලා අපි හවස ආවා. හවස කියන්නේ මේ රෑ. දැන් 4:00ට විතර ඇති අපි ආවා බර්ත්ඩේ shopping. ඉතින් මායා shopping එක කරන්න ආවා. ඉතින් අපි අද ආවේ ලේඩි ජේ එකට. ඉතින් ලේඩි ජේ එකෙන් තමයි ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නන්නේ. ඉතින් අපි දෙන්න දැන් ලේඩි ජේ එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හෙට අපිට තියෙනවා තව ලස්සන ගමනක් යන්න. ඒ හින්දා තමයි අපි දෙන්නද shopping ආවෙත්. ඉතින් අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. හායි. කොහොමද ඔයාලට ඔන්න අද ස්පෙෂල් දවසක්. අද යනවා අපි චූටි බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඊගොල්ලෝ චූටි බබා. අද නෙවෙයි මගේ බර්ත්ඩේ එක. තිබෙන දවස් 3-4කට කලින් අද යාළුවොත් එක්ක සෙලිබ්‍රේට් කරනවා බර්ත්ඩේ එක අපි හම්බෙන්නේ. ඉතින් ළමයි හෙට ඉවෙන්ට් එක තියෙනවා කිව්වට මොකද මේ තියෙන බර්ත්ඩේ එක දවසට පස්සේ ඒ කියන්නේ 27 වෙනිදා තමයි මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එක 23. ඉතින් අපි අද මගේ යාළුවොත් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් බලන්නකෝ අපි කොහෙටද යන්නේ කියලා. මම ගොඩක් ආස තැනකට තමයි අපි අද යන්නේ. ඔයාලා බලන්නකෝ. ඔයාලත් මං හිතනවා ඒ තැනට ගොඩාරියක් ආස වෙයි කියලා.
ඉතින් බලන්නකෝ මට එනකොටම හම්බුණ ලස්සන ගිෆ්ට් එක. ඉතින් ඒ ලස්සන මල් පොකුර මට දුන්නටයි ඔයාලා එදා දවස ලස්සන කරන්න ආවටයි මම ආයෙමත් සැරයක් ඔයාලට thank you කියනවා. ඉතින් ඒ වගේම මේ තමයි මම ඔයාලට කිව්ව ලස්සන ප්ලේස් එක. ඉතින් ඔයාලත් කොළඹවට බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න හරි යාළුවොත් එක්ක හරි ෆන් එකේ ටික වෙලාවක් ඉන්න හරි තැනක් බලනවා නම් මෙන්න මෙතනට එන්න. මෙතන හරිම ලස්සනයි. ඒ වගේම නිදහස්. අපිට නිදහසේ ඉඳලා අපේ වැඩ කරගෙන යන්න පුළුවන්. මේ තියෙන බූබා බීච් එක. ඉතින් ඔයාලටත් මම කියනවා ඔයාලගේ යාළුවොත් එක්කත් මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න ආසාවෙන් ඉන්නවා නම් මෙතන තමයි හොඳම තැන. ඉතින් අපි මෙතනටත් ඇවිල්ලා කේක් කපලා ෆොටෝසුත් අරගෙන වීඩියෝ කරලා ඉතින් අද දවසම අපි මෙතන ඉන්න තමයි ලැහැස් වෙලා ඉන්නේ. අද දවසම වෙච්ච දේවල් අනිවාර්යයෙන්ම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔය විදිහට තමයි අපි කේකුත් කපලා මා යාළුවා මට gift දීලා අපි දැන් change කරන් ආවා අපි ඊළඟ වැඩ ටිකට. ඉතින් වැඩ ටික වල ඉතින් අපි ඔක්කොම එකතු වෙලා චූටි පාටියක් දාලා එදා දවස celebrate කරා. ඉතින් යාළුවොත් එක්ක එකතු වෙලා මෙහෙම කියව ඉන්න එක තරම් සැනසෙල්ලක් කොහෙද ඉතින්. ඉතින් හරිම ෂෝක් එදා දවසම අපි යාළුවොත් එක්ක එක එකනට ජෝක් කර යාළුවොත් එක්ක හරිම ලස්සනට කාලය ගත කරා. ඉතින් මේ වගේ දවස් මේ වගේ මතකයක් විදිහට තියාගන්න ලැබුණ එක ගැන මට හරිම සතුටුයි. ඉතින් මම ඔයාලටත් කියනවා ඔයාගේ යාළුවොත් එක්ක ගත කරන චූටි මොහොතක් වුණත් ඔයාලගේ මතකයක් විදිහට හැමදාටම තියාගන්න. ඉතින් අපි මෙතනින් උදේ දවල්ටත් කාලා හැමදේම කරලා දැන් අපි යන්නේ ආය අපි යනවා ගල්කිස්ස බීච් එකට. මොකද මෙතන බීච් බහින්න බෑ. මේ මොකද රැල්ල හොඳටම සැරයි. අනික එතන මේ එහෙම සේෆ්ටි එකකුත් නැති හින්දා අපි ආයෙම ඔක්කොමලාමත් එක්කම යනවා ගල්කිස්ස බීච් එකට. මල් එකත් අරගෙන අපි දැන් යනවා ආයේ ගල්කිස්ස බීච් එකට බහින්න බීච් එකට. හොඳට එන්ජොයි කරාද? දැන් අපි යනවා බීච් බහින්න. ආව සැරයි තාම දැන් අපි හවස් වෙලා යන්නේ. උදේ නම් අවුනේ. ඒ හන්ද. දැන් ඉතින් යන්නේ අපි ඔක්කොම කට්ටිය එනවා පිටිපස්සේ. අන්න ඉතින් අපි හැමෝම දැන් මේ ගල්කිස්සට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ළමයි එතනට ගියාට පස්සේ නම් කිසිම දෙයක් මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද ඉතින් අපි ෆෝන්ස් ඔක්කොම කායිකේ දාලා තමයි බීච් එකට ගියේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් මම සමගන්නවා. අනිවාර්යයෙන්ම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන ඉක්මනින් වෙනවා. ඒ වගේම මම කියන්න ඕනි ඔයාලා වල ලස්සන කමෙන්ට්ස් වලට ඒ ආදරේට මම ගොඩාරියක් ආදරේ. ඉතින් හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලන ගමන්ම අදට වීඩියෝ එකෙන් සමගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනි. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ගොඩක් ආදරෙයි.